ආයුබෝවන් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් ඊයේ දවසේ මට ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා. මොකද ඊයේ දවසේම මම කරේ බබාලගේ පොත්වලට කවර දාපු එක. දැන් ඉතින් 3 දෙනෙක් ඉන්නවනේ ඉස්කෝලේ යන්න. ඉතින් ඊයේ පොත්වලට කවර දාන ගමන් මට හිතුණා මම මගේ බබාලා ඉස්කෝලේ යවන්න පටන් ගත්ත දවසේ ඉඳලා මේ දක්වා ලැබපු අත්දැකීම් වලින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන බලද්දී අපි අතින් මගහැරෙන තැන් මොනවද කියලා ඔයාලට චුට්ටක් කතා කරන්න. මගේ බබාලාගේ අධ්‍යාපන කටයුතු ගැන කතා කරද්දී මේ ටික නම් මට මතක් කරන්නම වෙනවා. මොකද ඒ මතක් කිරීමත් එක්ක තමයි ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේට යම්කිසි දෙයක් මගේ කතාව ඇතුලෙන් ගන්නව නම් ගන්න. ඉතින් අහන්නකෝ මගේ ලොකු පුතා එක ශ්‍රේණියට ඇතුළත් වෙනකොට අනිත් බබාලා දෙන්නත් අපි ළඟට ඇවිත් තමයි හිටියේ. එතකොට ඒ බබාලා දෙන්නම හරිම චූටි. ඒ බබාලා දෙන්නගේ වැඩ කටයුතු කරන ගමන් තමයි මට ලොකු බබාගේ වැඩ කටයුතු හොයලා බලන්න උනේ. ඉතින් ලොකු බබාගේ අධ්‍යාපන කටයුතු ගැන හොයලා බලන්න තිබුණ ඉඩ මට ගොඩාක් අඩු වුණා. ඒක නිසා ඉස්කෝලේට ගිහිල්ලා යාගේ පොත්පත් ගැන හොයලා බලන්න ඒ වගේම ටීචර්ත් එක්ක කතා කරන්න යන්න මට අවස්ථාව ලැබුණේ ඉතාමත් අඩුවෙන්. ඉතින් බබා චූටිත් නිසා මමත් ලොකු අවධානයක් යොමු කරේ නෑ ටික කාලයක් ওই විදිහට කරගෙන යයිනේ කියලා. හැබැයි ඒ මට වැරදුණු තැන. ඒක එහෙම වෙලා බෑ ඇත්තටම. අපි එහෙම කරොත් එහෙම අපිට අවසානයේදී පසුතැවීමක් තමයි සිද්ධ වෙන්නේ. මම ඒ පසුතැවීමට පත් වුණ කෙනෙක්. ඉතින් ඔයත් මං වගේ පසුතැවීමට පත් වෙන්න ඕනේ නෑනේ. ඒක නිසා තමයි මම මේ කතාව ඔයාට කියන්න කියලා හිතුවේ. ඇත්තටම අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන කිසිම කෙනෙක් වගකීමක් ගන්නෙ නෑ. ඒකේ වගකීම ගන්න වෙන්නෙම අපිටමයි. මොකද අපිට කිසිම කෙනෙක් ගැන විශ්වාසයක් තියන්න බෑනේ. අපි තවත් කෙනෙක් ගැන විශ්වාසය තියලා අපේ දරුවා ගැන හිතන්න ගත්තොත් එහෙම අවසානයේදී අපිට වෙන්නේ කලකිරීමට ලක් වෙන එක විතරයි. ඉතින් මට දැනෙච්ච ඒ කලකිරීම ඔයාට සිද්ධ නොවේවායි කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් මම කියන්නම් මොනවද මට අතපසු වුණු දේවල් කියලා. ඉතින් මගේ පුංචි අතපසු වීම නිසා මම අද කොච්චර කලකිරීමටපත් වෙනවද කියලා ඔයාගේ ජීවිතේටත් ආදර්ශයක් ගන්න මම මේ කතාව කියන්නම්. මගේ ලොකු පුතා 1 2 ශ්‍රේණිවල ඉන්නකොට මම ගිහින් ඇත්තටම ටීචර්ගෙන් අහනවා බබා කොහොමද කියලා. ටීචර්ත් ඇත්තටම කියනවා ගැටලුවක් නැහැ වැඩ කරගෙන යනවා කියලා. ඔහොම 2 ශ්‍රේණිය අවසාන කාලෙට විතර යනකොට බබාගේ පොත් ටික බලනකොට ඇත්තටම බබාගේ පොත්වල මේ අර අච්චු පොත්වල එහෙම කරන්න තියුණ වැඩ බබා ගොඩක් කරලා නැහැ. ඉතින් දැන් ඒවා කරාද නොකරද කියන්න මම දන්නෙත් නෑනේ. පස්සේ වෙන දරුවෙක්ගේ පොත්පත් අරන් බැලුවම මට දකින්න ලැබුණේ ඇත්තට මේ වැඩ ඒ දරුවෝ කරලා ටීචර් පොතුත් බලලා. හැබැයි මගේ පුතාගේ පොත් ටික බැලිලත් නෑ වැඩ ටික කෙරිලත් නෑ. ඇත්තටම මගේ බබා උනන්දුවෙන් පොත්පත්වල වැඩ කරන බබෙක් නෙමෙයි. එයා පොත්පත්වල වැඩ කරනවට වඩා කැමති මුළු දවසම සෙල්ලම් කර ඉන්න. ඉතින් හරි අමාරුවෙන් තමයි පොත්වල වැඩ කරන්නේ. ඉතින් දරුවෝ විවිධාකාරයිනේ. එතකොට ඒ කොච්චර විවිධාකාර වුණත් කොච්චර වැඩ නොකරත් අපි දරුවගේ වැඩ කරවන්නම මොකක් හරි ක්‍රමයක් හදා ගන්න ඕනේනේ. ඉතින් ඒක නිසා මට සිද්ධ වෙනවා ඉස්කෝලේ වැඩ එයා කරගෙන ඉන්නේ නැත්තම් වෙන දරුවගේ යාළුවන්ගේ දෙමව්පියොත් එක්ක සම්බන්ධ වෙලා ඒ දෙමව්පිය මගින් ඒ දරුවන්ගේ පොත්වල වැඩ කොහොමද කියලා තියෙන්නේ කියලා බලලා බබා හරියට වැඩ කරගෙන ඇවිල්ලා නැත්තම් එදා දවසේ කරපු වැඩ ටික වෙන අම්මා කෙනෙක්ගෙන් හරි අරගෙන බබාගේ පොත්වල ලියවන්න. මං ඒ දේ ඉතාමත් උනන්දුවෙන් කරා මොකද මගේ අතින් අතපසු වීමක් වුණ නිසා. ඊට පස්සේ මම මොකද කරන්නේ?
ඒ විදිහට වෙන අම්ම කෙනෙක් මාර්ගයෙන් හරි නෝට් ටික අහපව් ෆෝන් එකට ෆොටෝ ගහලා ඒවා ඒ ෆෝන් එකට අහපව් ෆොටෝ ගහලා අරගෙන මම බබාගේ අඩුපාඩු හදලා ආයෙ ටීචර් ළඟට අරන් යනවා. ඉතින් දැන් මෙයා අලුත් ටීචර් කෙනෙක්නේ. ඒකට මෙයාට අරන් ගියාම දැන් මට තේරෙනවා ඇත්තටම කොච්චර හදලා යවුවත් මම ගන්න උත්සාහයට සහයෝගයක් ඒ ගුරුවරයාගෙන් ලැබෙන්නේ නැහැ කියලා. ඇත්තට මමත් ගුරුවරියක්නේ. ඉතින් මම කරන්නේ වැඩ කරන්නේ නැති දරුවෝ ඉන්නවනම් ඒ දරුවගේ පොතේ මම ලියලා යවනවා මෙන්න මේ අඩුපාඩු ටික තියෙනවා හදලා එවන්න. දරුවගේ පොත බලන්න කියලා. මම එහෙම දිගින් දිගටම කරනවා. ඒ කරලා දෙමව්පියන්ගේ අවධානයට ලක් වෙලා නැත්තම් ඒ දෙමව්පියන්ට මොකක් හරි ක්‍රමයකින් පණිවිඩය යවලා ගෙන්න ගන්නවා. ඒකල්ලා යාළුවට උපදෙස් දෙනවා මේ දරුවා ගැන හොයන්න බලන්න ඕන විදිහට. ඉතින් මං ওই විදිහට කරන හින්දා මම හිතනවා ඇත්තටම මගේ දරුවගේ පන්ති භාර ටීචර් මම ගිහින් කිව්වම වැඩි අවධානයකින් දරුවගේ පොත් ටික බලලා එවයි කියලා. හැබැයි කනගාටුයි ඒ දේ උනේ නැහැ. දැන් එහෙම වෙන්නේ නැහනේ. ඊට පස්සේ මේක විදුහල්පතිවරයා ළඟට අරන් යන්න බෑනේ කලින්ම. ඊට පස්සේ මම විදුහල්පතිවරයා ළඟට යන්නේ නැතුව ඒ ගුරුවරයා ළඟට දරුවගේ පොත් ටික ඔක්කොම අඩුපාඩු සියල්ලම සම්පූර්ණ කරලා ගුරුවරියගේ මේසෙ උඩින් ගිහින් තියනවා ටීචර්නේ මේ පොත් ටික දරුවගේ බලලා දෙන්න අඩුපාඩු මොනවද කියලා. එක දවසක් එහෙම කරනවා. නෑ මට වැරදුනා. මං දරුවගේ පොත් ටික හරි ගස්සලා ටීචර්ට පණිවිඩේ කියලා එනවා. ටීචර් බබාගේ පොත් ටික බලලා එවන්න අඩුපාඩු මං ආයෙ ලියවලා හදලා තියෙන්නේ කියලා. එදත් නෑ බබාගේ පොත් ටික බලලා නෑ. ඊට පස්සේ මම ආයෙම කරන්නේ දැන් එහෙම වුණේ නෑනේ. ආයෙ මම පොත් ටික ඔක්කොම සම්පූර්ණ කරලා ටීචර්ගේ මේසෙ උඩින් තියනවා ගිහිල්ලා අනේ ටීචර් අද පොත් ටික බලලා දෙන්න කියලා. එදා ළමයා පොත් ටික බෑග් එකේ දාගෙන එනවා පොත් බලලා නැහැ. ඊට පස්සේ මම තීරණය කරා දරුවා මේ ගුරුවරයා ළඟ දිගටම තිබ්බොත් එහෙම තව තවත් මගේ දරුවා පල්ලෙහාට වැටෙනවා කියලා. ඊට පස්සේ අපි දෙන්නම තීරණය කරා දරුවා පාසලෙන් අයින් කරනවා කියලා. පාසලේ දක්ෂ විදුහල්පති කෙනෙක් හිටියත් අපිට බැරි වුණා ඒ විදුහල්පතිවරයා යටතේ ඉන්න ගුරුවරයෙක්ගෙන් අපේ දරුවට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒක නිසා අපි දරුවගේ පාසල මාරු කරනවා කියලා තීරණය කරා. විදුහල්පතිවරයා ළඟට ගිහිල්ලා පළවෙනි පාර ඉල්ලීමක් කරනවා. දරුවා වාස් කරගන්න. ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. දෙවෙනි පාරක් ගිහින් කියනවා. විදුහල්පතිවරයාගේ වචනෙට පිටින් යන්න තරම් අපිට ඒ වෙලාවේ හයියක් තිබුණේ නැහැ. නමුත් පැහැදිලිවම පේනවා දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් සාධාරණයක් වෙන්නේ නැහැ කියලා. ඒක නිසා තුන්වෙනි පාර මම ගිහින් කියනවා සර් මට බබා වදනම් අස් කරගන්නම ඕනි කියලා. එහෙම කියලා අපි දරුවා වාස් කරගෙන ගිහිල්ලා වෙන පාසලකට දානවා. ඇත්තටම කියන්න සතුටුයි පන්තියේ ගුරුවරයා හොඳින් දරුවව අවබෝධ කරගෙන දරුවගේ වැඩ කටයුතු ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. ඒ පන්තිය ඇතුලේ දරුවා කලින් පන්තියේ හිටියට වඩා සතුටින් ඉන්නවා. අපිට දරුවා වෙනුවෙන් වැය කරන්න ලොකු කාලයක් නොතිබුණත් මට වඩා වැඩි කාලයක් ඒ ගුරුවරයා මගේ දරුවා වෙනුවෙන් වැය කරා. ඒ වගේම ඉතින් හිටියට වඩා හොඳ තැනකට දරුවා ටිකෙන් ටික ගමන් කර. හැබැයි මම මේ වෙලාවේ කියන්නම ඕනේ මගේ අතින් මට හොයන්න බැරි වුණ කාලෙදී දරුවට වුණ පාඩුව මග හරව ගන්න තවමත් හරිම අමාරුයි. ඉතින් මම එයා වෙනුවෙන් වැඩි කාලයක් වැය කරලා ඒ අඩුපාඩු එයා ළඟ තියෙන ඒ දුර්වලතා මග හරවන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඉතින් ඒක නිසා ඔයාලටත් මම මේ වෙලාවේ කියන්නේ දරුවන්ට අවුරුද්ද මුල පොත්පත් ටික කවර දාලා ඒ වගේම අවශ්‍ය අඩුපාඩු ටික අරන් දීලා දරුවෝ පාසලට එව්වට නම් වැඩක් නැහැ. ඒ දරුවගේ ඒ හදලා දීපු පොත්පත් ටික හැමදාම හවසට බලන්න ඕනේ. එයා වැඩ කරලාද කියලා බලන්න ඕනේ. කෙරෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් එදා දවසේ පීරියඩ් එකේදී වැඩ කරලා නැත්තම් දරුවගෙන් අහන්න ඕනේ "ඇයි පුතේ අද වැඩ කරේ නැද්ද?"
ඒ කරලත් දරුවගේ වැඩ කෙරෙන්නේ නැහැ වගේ වට දැනෙනවා නම් ඔයා කෙලින්ම ගිහින් ගුරුවරයව හම්බෙන්න ඕනේ. එක වතාවක් නෙමෙයි. ළඟ අවස්ථා කිහිපයකදී හරි කමන්නේ ගුරුවරයව පාසල තුලදී ගිහින් මුණ ගැහිලා දරුවා ගැන කතා කරන්න ඕනේ. ඒ කතා කරාම ගුරුවරයා සහ දෙමව්පියෝ අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ වගේම ගුරුවරයාට දරුවා ගැන වැඩි අවධානයකට ලක් වෙනවා. ඒ ලක් වුණාට පස්සේ දරුවා දෙමව්පියෝ ගුරුවරයා කියන තුන් දෙනාටම එකතු වුණාම ඊටම සාර්ථක ගමනක් යන්න හරිම පහසුයි. ඒ වගේම මේකත් මතක් කරන්න ඕනේ දරුවා ගැන අපිට තීරණයක් ගන්න හිතුන වෙලාවට ඒ තීරණේ නිවැරදිම නම් අපි ගන්න කවදාවත් ප්‍රමාද කරන්න හොඳ නැහැ. ඒ ප්‍රමාදය දරුවට විශාල පාඩුවක් බවට පත් වෙනවා. එහෙනම් 2026 වසරේදී අපි අපේ දරුවෝ ගැන වෙනදට වඩා ටිකක් බලමු. අපේ වැඩ කටයුතු කරගෙන යන අතරම දරුවා වෙනුවෙන් අපි යම් කිසි වෙලාවක් වෙන් කරමු. දරුවා පාසල් ගිහින් ආවට පස්සේ දරුවගේ පොත් ටික අරගෙන එදා කාලච්ඡේද 7ක් තියෙනවා නම් ඒ කාලච්ඡේද 7 තුලදී වැඩ කරේ මොනවද නොකරේ මොනවද කියලා හොයලා බලමු. විශේෂයෙන්ම අපිට වැඩි කාලයක් නැහැ. දරුවගේ මුළු ජීවිතේම තීරණය වෙනවා එක ශ්‍රේණිය ඇතුළට දැම්මට පස්සේ අවුරුදු 13ක් ඇතුළත. ඒ අවුරුදු 13 ඇතුළත දරුවා වෙනුවෙන් අපි ගන්න මහන්සියත් දරුවා අපි නිවැරදි ආකාරයට යොමු කරන විදිහත් එක්ක තමයි දරුවගේ මුළු අනාගතේම තීරණය වෙන්නේ. එහෙනම් අපි අපේ වැඩේ කටයුතු කරගන්න ගමන් දරුවා ගැන හොයලා බැලුවේ නැත්නම් දරුවගේ අපේ නම් අතපසු වෙන්නේ එක වැඩක් වෙන්න පුළුවන්. හැබැයි දරුවගේ මුළු ජීවිතේම අතපසු වීමටපත් වෙනවා. එහෙනම් ඔය කියපු දේවලුත් එක්ක අපි එකතු වෙලා අපේ දරුවව ලස්සනට හදාගෙන යන්න උත්සාහ කරමු. සුබ දවසක් ඔයාලා හැමෝටම. තෙරුවන් සරණයි.